දිනවලද? කරවල බැදලා වට්ටක් උයලා තව අමුණාදනේ. පොල් තෙල් දාන්නද මේකට? තාම වතුරනේ. වතුරක් තියනවද රත් වෙන්න නැහැ? වලඳ හොදන්නේ තියන්නේ. දාන්නේ ඉතින් පොල් තෙල්. වතුරත් එක්ක දාන්න මේ පොල් තෙල්. වතුර මේවා කරවල කොච්චරද කිලෝ එකක්ද? කරවල කොච්චරද? පොල් තෙල් කොච්චරක් දානවද? පොල් තෙල් ගානක් නැහැ. කරවල දින ගානට පොල් තෙල් දැම්මා. මේස හැඳි මං ගාව මැනිල්ලක් නැහැනේ. මේස හැඳි දෙක මොන මේස හැන්දි දෙකද උතන? තෙල් රත් වෙලාද? ඒක රත් වෙලා තියෙන්නේ ඔන්නම. ඉතින්ද මොනවාද කරවල? මොනවාද කරවල? ලින්නෝ. හොඳයිනේ. මුහුදු කුකුලා බලන්න ගියේ මුහුදු කුකුලා ගොඩ කාලෙකින් කෑවේ මොකද කුකුලා නැද්ද? නෑ. ඒක බැදලා ගන්න ඉන්නවනේ හොඳට. බැදලා ගන්න. අනිත් කහිටික දාගන්න. ඈ? පොල් ගානවා වගේ හිගමනේ ගාන්න ඕනේ. දියුල් සම්බලාදදී ගාලි වෙලා මිරිස් කුඩු ටිකකුයි ලුණු ටිකකුයි දාලා අවලං කරලා කන්න ඕනේ. හැබැයි උගුරේ ඉවරයි. තැඹුලේ නැද්ද? අන්නේ කොහොමද? අන්න ළමයි අපේ කරවල බැදමයි ඉතින් බැදෙන ගමන් තියෙන්නේ. ඊට පස්සේ මේකට අපේ දතු කර ගන්නද මොනවාද? කටලුණු වෙන කෑලි මිරිස් ලුණු කුඩු. එච්චරයි. කහ සිල්ලර ඒවා දාන්නේ ආදිගල් දාන්නේ නැද්ද? පට්ට සුවඳයිනේ. ඉන්දර ටිකක් අඩු කරගත්තා. මොනවාද ඔයාලා දාලා තියෙනවා කියේ? මේකට තියෙයි කෑලි මිරිස් තියෙනවා ලුණු කුඩු තියෙනවා. ඒක දැම්මා. හොඳට මිශ්‍ර කරගත්තා. මොකටද මේකේ? මේ ටික ඕනේ හොද්දට. මොනවාද හොද්ද? වට්ටක්ක. දුබයි වට්ටක්ක. මම හොඳට කවලම් කරගන්න ඕනේ. හොඳට කූරු ගාගන්න. හොඳට. කරවල කැඩෙන්නේ නැතුව. කරවල ගැඩුණත් අවුලක් නැහැ. කඩලා ගන්න ඕනේ නේ. ගෙදර කන එකනේ. ඊට පස්සේ ඔක විනාඩි 10ක් තිබුණේ. දැන් වෙනකන් තියාගන්න. විනාඩි ගණන් කියන්න බෑ. ඒ බොරුනේ කියන්නේ ඔක විනාඩි 10ක් තියන්න විනාඩි තිබ්බාම ඇති වෙන කට්ටිය. ඒක විනාඩි 10ක්ද 15ක්ද දන්නේ දැන් වෙනකන් තිබ්බා ගත්තා. මම විනාඩි ගණන් බලන්නේ නෑ. ඉවරයිද කරවල? ළමයි කරවල ඉවරයි. වට්ටක්ක තමයි දැන් තියෙන්නේ හදන්න. පිටින් දැන් මේක බා ගන්න. ඔන්න ඔහමයි කරවල ලින්නෝ කරවල.